අද මම ප්ලේ කරන්නේ Minecraft survival series එකක්. ඉතින් අද මට මේකේ බේරෙන්න පුළුවන් වේද? ඒ ඔක්කොම බලන්න එකතු වෙලා ඉන්න. හරි guys, ඉතින් welcome back to මගේ මේ new channel එකට. ඉතින් guys, channel එක subscribe කරලා නැති අය subscribe කරන්න කියලා මතක් කරනවා. Okay, mushrooms තියෙනවා. අපි mushroom පොඩ්ඩක් කඩාගමු. Okay, mushroom තියෙනවා. අපි දැන් guys ඉතින් ඉස්සෙල්ලම village එකක් හොයාගන්න ඕන boss. ඉතින් village එකක් ඕන මොකද කියලා ඉතින් දන්නවා කට්ටිය comment එකක් දාන්න. village එක ඉතින් ඕන දේ දැන් මං කියනවා. village එක ඉතින් අපිට loot ටිකක් ගන්න ඕන ආයෙත් ඉතින් ඒ වගේ iron ගන්න ඕන. ඉතින් ඒවා iron ගොල්ලෝ වල ඉන්නවා village වල. ඉතින් ඒ වගේ දේවල් තමයි අපිට village එකක් ඕන. ඉතින් ඉස්සෙල්ලා අපි village එකක් හොයාගන්නු. ඒකට ඉතින් අපි මෙන්න මේ ආකාරයට උඩ දිගේ යමු. මගේ පියාසර ගමනේ හොඳයිද කියලා කට්ටිය කමෙන්ට් කරලා යන්න. ඕකේ, අපි දැන් මේ ආගහට පයින්න යමු. ඕකේ. ගස් උඩින් යන්නේ. වනසරා වගේ ආයිස්. ඉතින් ආයි වනසරා කෙලින්ම වනසරා වගේ යන්නේ. ඕකේ. පොඩ්ඩක් ගහ කපාගමු guys. ට්‍රී එකක wood එකක් ඕන අපිට. wood එකක් නෙමෙයි ඉතින් ගොඩක් ඕන. මොකද කිව්වොත් ඉතින් crafting table එකක් හදාගන්න ඕන. ඒ වගේම ඉතින් තා වැඩ තියෙනවා ගොඩක් ඉතින් කරගන්න. මෙන්න මේ විදිහට wood එකක් කපාගමු. crafting table ඕන. ඔය වගේ ගොඩක් වැඩ තියෙනවා. මේ ඉස්සෙල්ලා මෙන්න මේක මේ වගේ හතරකට කඩලා crafting table එකක් හදාගමු. තව එකක් හදලා stick එකක් හදාගමු. හරි guys, ඉතින් දැන් අපි crafting table එක මෙන්න මේ වගේ මෙතනින් තියමු. හරි, ඒක අපි open කරමු. දැන් අපි iron sword එකක් හදමු. ඕකේ. තව දැන් අපි pick එකක් හදාගමු. හරි වං ඉතින් එද. කොහොමද ඒක කඩුවා මේ තියෙන sword එක. මේක guys ඉතින් wood මට මේක iron විදිහට හොයාගන්න iron ඕනේ. ඉතින් මං iron ගන්න තමයි මේ iron ගොලම්ලා හොයාගෙන යන්නේ. iron ගොලම්ලා ඉතින් වැඩියෙන් ඉන්නේ village වල තමයි. හරි, අපි දැන් යමු. මේ world එක යමුතුයි නේ guys පොඩ්ඩක්. අපි යමු පොඩ්ඩක් බලන්න. ඕකේ අපි යමු. let's go. දැන් අපිට ආත්ම ආරක්ෂාව උදෙසා කඩුවක් කියනවා. මොකද්ද බං මේ ගස් වලින් වටවුණු ලෝකේ. අනේ ගමන හાર્ඩ් දෙයක් ගියා. ඕකේ අපි යමු. අයියෝ මෙතනින් නම් ඕචි. let's go. ඕකේ අපි යමු. ඕකේ වෝල්ට් එක ටික කපාගමු ගොස් ඉතින්. මේ ගසුත් එක වේ බම් මේක කරන්න ඕන බලහන්කෝ ඉතින්. ආයි ඉතින් බ්ලොක් උඩින් යන්නේ මම. ඕකේ යෝ මෙන්න මෂ්රූම් එකක් තියෙනවා පාට. ඒක ඉතින් කඩාගමු. ඒකත් ගත්තා. අපි දැන් යමු. ඕකේ මෙන්න මෙතන වතුර තියෙනවා guys. ඉතින් වතුර වලින් අපි මෙතන එහා ගමක් පේන්නේ නැහැ. ඕකේ crafting table පිට මේ බෝට්ටුවක් හදාගන්න ඕනේ guys. අපි බෝට්ටුවක් හදාගන්න try කරමු. ඒ බෝට්ටුවක් හදන්න කළු blocks ඕන guys. මේක කතා dark plank ඕනේ. shit. අපි ඉතින් ඒකට ඒව ඕන guys. 1 2 5ක් ඕන. අපි ඉතින් මෙන්න මේ wood එකක් කපාගමු මේ වගේ. wood එකක් කපාගමු boys. wood එකක් කපාගමු. wood 5ක් ඕන. එයාගේ wood ඕනවත් දන්නේ පොඩ මේ wood තුන කපාගමු. මේ wood තුන හරව ගන්න ඕන guys. ඉතින් මේ තුනකට ඕකේ. දැන් අපි crafting table එක ගාවට යමු. ඕකේ දැන් අපිට බෝට්ටු හදාගන්න පුළුවන් මං හිතන්නේ. ඒකත් හදාගත්තා. ඕකේ guys, ඉතින් අපි දැන් මේක කඩාගමු. හරි ඉතින් guys, channel එක subscribe කරලා නැති යාළුවෝ ඉතින් channel එක subscribe කරන්න. channel එක subscribe කරලා නැති අය ඉතින් subscribe කරන්න. ඒ වගේම ඉතින්
වීඩියෝ එකක් හදන්න ඉතින් guys ඉතින් ගොඩක් ගේමක් දෙන්න ඕන guys ඉතින් ඒක නිසා subscribe නේ like කරලා නැති ගාලෝ ඉතින් like උත් කරන්න දැන් අපොඩ මෙහාට යන්න ඔන්න බෝට්ටු වේදෙනවා වෙට්ටු වේදේ ඒ කොහාටද මම මේක යන්නේ පොඩ්ඩක් ඉතින් බෝට්ටුව පොඩ්ඩක් හරව ගන්න ඕනේ ඕකේ බෝට්ටුව කෙලින් කරගත්තා ඕකේ බෝට්ටුව පොඩ්ඩක් ගන්න බෝට්ටුව ගමු ඉතින් අපි යටට මේක කැඩෙන්නේ guys මට හිතෙන්නේ මම බෝට්ටුව දාලා යන්න වෙනවා guys දුකයි බයි බෝට්ටුව අපි පස්සේ දවසේ guys සෙට් වෙමු හරි boys අපි දැන් යමු village එකක් හොයාගන්න ඕන boys ඉතින් අපි ඒකට village එකක් හොයාගන්න යමු okay young village එකක් හොයාගනිමු let's go okay හත්පත් කඩාගත්තා ඊය නිකන් බීම් මල්ලගේ අරව නිකන් හොඳ මල් බීම් හොඳ කියන්නේ හොඳ හතු වගේ යස් මේවා කෑම මම හිතන්නේ හાર્ට් එක වැඩි වෙනවා okay ඒ වෙයි ඉතින් හරියටම දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න okay guys අපි යම් කෙලිමෙන් oops වෙලාවට වැටුන්නේ නැහැ ඒක නම් ඉතින් මේ බ්ලොක් ටික මෙහෙම නැගගෙන යන් guys හරිද okay අපි දැන් පොඩ යන් මේක village එකක් හොයාගන්න boys අවුල හැබැයි ඉතින් හොඳේ village එකක් නැතුනත් අවුල guys මගේ sword එක තාටිකින් කැඩෙන්න යන්නේ මොනව කරන්නේ okay අපේ කව් කෙනෙක් ඉන්නවා අපිට කවුලා වැඩක් නෑ දැම්ම අපි ඉතින් ඒක නිසා village එකක් හොයාගමු village එකේදී food feet ඒක ඔක්කොම ගන්න ඕන guys හරිද යන් බෝට්ටු අතරනේ ඔන්න පික් පැටියෙක් ඉන්නේ උඩ දෙමුද වැඩි we hit to pick අපි අඩෝගේ මේ ගන්න තියෙන දෙක නැති වුණා යන් අපි දැන් මන්ට යම් boys යන් okay අයියෝ නෑ අවුලක් නෑ යටටම වැටුන්නේ නෑ guys හරි අපි යන් දිගටම යන් guys ඉතින් දිගටම යන් village එකක් හොයාගන්න ඕන okay boys okay channel එක subscribe කරලා නැති යාළුවෝ ඉතින් channel එක subscribe කරලා අනේ මොතර වගුරක් guys මෙයට මොනවා හරි තියනවද ඈ guys මොකුත් නෑ උඩට යන්න okay අපි යන් okay මේ ටිකක් හම්බුණා මේ village ටිකක් මේ world ටිකක් හම්බුණා sheep එකක් ඉන්නවා ගමුද අපි දැන් sheep කෙනෙක්ට වැඩක් දෙන්න යනවා okay අනේ sheep දිව්වා මං හිතන්නේ නෑ ඉන්නේ sword එක තාට ඉතින් ඉවර වෙලා යනවා guys sword එක හදාගෙන බලමු wood තියෙනවා ඒ stick පිටත් wood එක කපාගෙන යන් කොකටද කියලා okay let's go okay guys මාට තාම village එකක් මම යන්න තා පික් කෙනෙක් ඉන්නවා පිට වැඩේ දෙමු
ඕකේ අවසාන මොහොත මගේ සෝඩ් එකේ මේ ෂීප්ගෙන් සෝඩ් එකේ කතාව අවසන් වෙනවා. ඕ ඉවරයි කියලා හිතුවම ඉවරම නෑ ගයිස්. ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. තාම තියෙනවා මගේ සෝඩ් එක. හරිම ශක්තිවන්තයි. ඕකේ. මට දැන් අයන් හොයා ගන්න ඕන ගයිස්. අයන් හොයන්න යටට යන්න. යටට යන කලින් අපි විලේජ් එකක් හොයාගෙන ඉන්ගුලම් කෙනෙක් වන්න එක ලේසි ගයිස්. හරිද? අපි දැන් යමු කෙලින්ම යමු. දැන් රෑ වෙලා තාට එකකින් ක්‍රීපර්ස් එනවා, සොම්බිලා එනවා ගයිස්. ඉතින් අවුල හොඳයි. ඒක නම් අයියෝ. උන්ආම බස්කින් අපිට නෙලනවා ගයිස්. නෙලිලක් ආයි සුපිරියට. ඒක නිසා අපි ඉක්මනට විලේජ් එකක් හොයාගන්න ඕනේ. දැන් මම මේ විලේජ් එකක් හොයනවා. තාම නෑ. ඕකේ. වයි ගයිස් මෙහෙම. ඕ යන්. විලේජ් එකක් හොයාගමු. අන්න හඳ ගයිස්. කොහමද view එක නේ? හඳේ ලස්සනම බලන්න. ඕකේ යන්න යස සතේකෝ. එනවා ඉක්මනට යමු. ඕකේ මගේ සෝඩ් එක නම් මේ වෙලාව ගිහින් ගයිස්. පික් එක තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් ඔම්මෝ ගහන මේ දුන්න නෙලනවා ගයිස් මට. අයියෝ යන්. අයියෝ ගයිස් මම මැරුවා. අයියෝ ගයිස් ඉතින් අපි දැනට වීඩියෝ එක ඉවර කරනවා ගයිස්. ඉතින් ආයි අපි මගේ සර්වයිවල් එපිසෝඩ් දෙවෙනි එකෙන් හමු වෙමු ගයිස්. ඉතින් මම ඒකෙදි අනිවාර්යෙන් විලේජ් එකක් හොයාගෙන එඩිට් කරලා ඔයාලත් එක්ක එකතු වෙන්නම්. හරි එහෙනම් දාදට මම කියනවා ඔයාලට ගුඩ් බයි.